so අද කාලේ හැම දෙයක්ම outsource කරන්නේ. ඒ කියන්නේ කෑම උයාගන්න අපිට අමාරු නම් අපි එළියට දීලා කෑම ටික උයා ගන්න පුළුවන්. ඒ වගේම laundry ඇඳුම් ටික එළියට දෙනවා. ඉතින් මේ ඔව් අනිවාර්යයෙන් මෙවැනි ළමයිව එළියට දාලා දෙකෑ කර දැම්මා අපිට කැමති දෙයක්. අපේ ජීවිතය පහසුයි වගේනේ. බැලුව බැලමට අපි ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ජීවිත පහසුවෙන් පහසුවට ලක් කරන නූතන ලෝකයක් තුල. ඒ ලෝකයක් තුල තමයි ඔබත් මාත් මේ කිතුණු ජීවිතය ගත කරන්නේ. ඇත්තටම ලක්ෂී ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලවීම අවුට්සෝස් කළා වගේ නේද? අවුට්සෝස් කරා තමයි කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ. ඔක්කොම යා ටික කරා. අනිවාර්යයෙන් ඔබටයි මටයි දෙවියන් වහන්සේ ඇත්තටම එදා කල්වාරියේදී දීපුදලා ඔබටයි මටයි බැරුව ගිය පාපේ කුලිය උන්වහන්සේ ගෙවලා අපේ ජීවිතය පහසු කෙරුවා. ඇත්තටම උන්වහන්සේ ඇයි මේ වගේ දෙයක් කෙරුවේ? උන්වහන්සේ අදහස් කරේ මොකද්ද? උන්වහන්සේගේ අරමුණ මොකද්ද? අපිට නිදැල්ලේ ඉන්නද? අපිට නිදැල්ලේ ඉන්නද? නැත්නම් අපිට කැමති ආකාරයක ජීවත් වෙන්නද? අද අපි ගොඩක් අය එහෙම හිතනවා. easy cash වගේ. easy cash වගේ. මොකද අද සම්ප්‍රදායික ක්‍රමවේදයට බැංකුවට යන්න ඕනේ නැහැ. අපිට ගෙදර ඉඳන්ම ලංකාවේ ඕනම තැනකට ඔයාට easy එකේ මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අද කල්ලියෙත් එහෙමද? අද අපේ සභාවත් එහෙමද? නැත්නම් සභාවේ ඉන්න ඔබත් ඒ වගේද? ඔබත් easy කිතුණෙක් බවට පත් වෙලාද? ඒ කියන්නේ ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ අපිට බැරි දේ නැත්නම් අපිට ගෙවන්න බැරි පාපේ කුලිය ගෙව්වේ උන්වහන්සේගේ ප්‍රේමය තේරුම් අරගෙන උන්වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතය කැප කරන නැත්නම් කැප කරන්නට තමයි උන්වහන්සේ එවැනි ප්‍රේමයක් අපිට දුන්නේ කියන එක තමයි දේවවචනේ අපිට පුන කතා කරන්නේ. නමුත් කිතුනවා අද දවසේදී අද කාලයේදී විශේෂයෙන්ම හරි පුදුමයි හරි අමුතුයි. ඒ කියන්නේ easy cash වගේම තමයි. ඔක්කොම ගෙදර ඉඳලා හැම දෙයක්ම ගෙදර ඉඳලා. ඒක තමයි. අද ඔබට පොඩ්ඩක් කල්පනා කරන්න බලද්දී එනුමට අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. නමුත් අතුලාන්තයෙන් easy කිතුනේ බවට පත් වෙලා. ඒ කියන්නේ අද ඔබට දෙවියන් වහන්සේ දේවල් කරලා දුන්නේ ඔබට ඒ කියන්නේ උන්වහන්සේ වෙනුවෙන් හිට ගන්න තැනක් එද්දි එතන පහසු ගන්න නෙමෙයි. ඒ කියන්නේ ඔබට චර්ච් යන්ට ඔබට අවස්ථාවක් තියෙනවා නම් අද ඔබට ඔන්ලයින් ඉඳන් ගෙදර සර්විස් එක බලන්න පුළුවන්. අද ගොඩක් හිතුනෝ මේ දේ කරනවා. කෙරුවා කියන එක වරදක් නෙමෙයි අපි කියන්නේ. ඔබට යන්න බැරි කමක් තියෙනවා නම් ඔබ සර්විස් එක ගෙදර ඉඳන් බැලුවට ඉන්ටර්නෙට් එකේ බැලුවට YouTube එකේ බැලුවට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔබට චර්ච් එකේ සහභාගීකම් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? ඒ අවස්ථාවේදී ගෙදරට වෙලා YouTube එකෙන් බලන එක තමයි වැරද්ද බවට පත් වෙන්නේ. ඒ වගේමයි සුභාරංචිය කියන්නේ අද්දි ගොඩක් අය ඔන්ලයින්. අපි වගේ ඔන්ලයින්. ඒ කියන්නේ ඒ කියලා කවදාවත් ඒකෙන් අපි එළියට ගිහිල්ලා මිනිසුන්ට කියනවා නැත්තම් මිනිසුන්ගේ ජීවිත ගොඩ නගනවා කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි උන්වහන්සේ අපි වෙනුවෙන් මැරුණේ. අපේ ජීවිතයේ උන්වහන්සේ අපේ බර ගත්තේ අපේ ජීවිතේ පහසු කරන්න. අපේ ජීවිතේ පහසු වෙන්නේ කවදාවත් අපේ උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන දේවල් වලට පසු බැහැලා නෙමෙයි. අපි අපේ ජීවිතයේ උන්වහන්සේට කැපකිරීම තුලින් තමයි අපේ ජීවිතය පහසු වෙන්නේ. ඒ නිසා ඔබත් easy කිතුණුවෙක් නැත්තම් පහසු කිතුණුවෙක් බවට පත් වෙලාද? එහෙම වෙලා නම් ඔබට හිතා බලන්න මේක අවස්ථාවක්. ඒ නිසා කවදාවත් ඔබට දෙවියන් වහන්සේ වෙනුවෙන් හිට ගන්න තැනක් නැත්තම් දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්න නැත්තම් කරන්න මොකක් හරි දෙයක් තිබුණොත් ඒක කවදාවත් අවුට්සෝස් කරන්න එපා. තවත් එක්කෙනෙක්ට බාර දෙන්න යන්න එපා. තවත් එක්කෙනෙක් කරයි කියලා ඒ විදිහට හැසිරෙන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් අද දවසේදී ඔබට ගෙදර වෙන්න පුළුවන්, ඔබ ඉන්නේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ඕනම තැනක වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට දෙවියන් වහන්සේ වෙනුවෙන් මොකද්ද කරන්න තියෙන්නේ? ඒක අවුට්සෝස් කරන්න එපා. ඒක ඔබ කරන්න කොටු වෙන්න එපා. ඒක තමයි. කවදාවත් ස්ක්‍රීන් එකට කොටු වෙන්න එපා. ඔබ ඒකයි චර්ච් එකට යන්න තියෙනවා නම් ඔබ චර්ච් එකට යන්න, ඔබ බයිබල් ස්ටඩි එකට යන්න තියෙනවා නම් ඔබ බයිබල් ස්ටඩි එකට සහභාගී වෙන්න, යාඥාවකට සහභාගී වෙන්න තියෙනවා නම් යාඥාවකට සහභාගී, නිරහර යාඥාවකට යන්න තියෙනවා නම් යන්න. මේ දේවල් YouTube එකේ ඇහුවා කියන එක වරදක් නෙමෙයි. නමුත් ඔබට පුළුවන්කම තියෙද්දිත් ඒක
පහසුවෙන් ගෙදරි නම් බලනවා කියන එක ඔබ කොච්චර වටිනාකමක් දෙනවද? මොකද අපේ ක්‍රිස්තුස් වහන්සේ ඔන්ලයින් නෙමෙයි වීඩියෝ එකකට නෙමෙයි මැරුණේ. අනිවාර්යයෙන්. එයා ලයිව් එයා තකාණිය ස්වර්ගය දාලා මේ පොළවේ අවුරුදු ගණනාවක් ගත කරලා අපිත් එක්ක මිනිස්සයා ඉදිරියේ යෙරුසලමේ ඒ ගොල්ගතා කන්දට නැගලා ෆිසිකලි මානසිකව ෆිසිකලි එයා අවේලබල් වුණා. එයා පෙනී සිටියා. ඒ නිසා අපිත් උන්වහන්සේ වෙනුවෙන් අපේ ශරීරයෙන් ෆිසිකලි උන්වහන්සේට පෙනී සිටින්න තියෙන්නේ. අනිවාර්යෙන් මේ නිසා ඔබට නැවත වාරයක් කියන්නේ අද අපි දකිනවා නූතන ලෝකේ ඊසි කෑෂ් වගේ ඊසි කිතුණුවන් බොහෝ බිහි වෙමින් යනවා. ඔබගේ ජීවිතේ කාර්ය බහුල ඇති අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබට වෙලාව නැහැ. ඔබට ගොඩක් දේවල් වලට අවස්ථාව නැතුව ඇති. එහෙම කියලා එහෙම සිතලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේවල් අඩු කරන්න එපා. ඔබට යම් තැනක දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද? ඒ තැනත් අවුට්සෝස් කරන්න එපා. ඒ තැනදී ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙන්න. ඔබට බැරි තැනදී එතන දෙවියන් වහන්සේ ඔබට කරුණා කරනවා. නමුත් ඔබ පුළුවන් තැනදී ඔබගේ කිතුණුකම අවුට්සෝස් කරනවා නම් නැත්නම් එළියට දෙන්න උත්සාහ කරනවා නම් ඔබ ඊ타මත්ම පහසු කිතුණු ජීවිතයකට පුරවමින් යන්නේ. ඒක භයානක තැනකට ඔබව යොමු කරනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් සියලු දේ පහසු කරේ අපේ ජීවිතය පහසු කරන පිණිස. ඒ නිසා මතක තබා ගන්න අපි කිව්වා වගේ අපේ ජීවිතය පහසු වෙන්නේ අපි උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන දේවල් මගහැරලා නෙමෙයි. අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම උන්වහන්සේට කැප කිරීම තුලින් තමයි අපේ ජීවිතය පහසු වෙන්නේ.